විශ්වය ඔබමයි YouTube නාලිකාවට ඔගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ ජූලි මාසේ ඔයාට මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලට පින්තූර තෝරන්න දෙන්නේ නැහැ. මම ඔයාලට පොඩි දේවල් ටිකක් කියනවා. අන්න ඒ දේවල් ඔයාලට ගැලපෙනවා නම් මං කියන දේවල් වලින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් ඔයාට මේ වීඩියෝ එක ඉස්සරහට බලාගෙන යන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා ගොඩාක් ආදරෙන් මතක් කරනවා ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැතුව නම් වීඩියෝස් බලන්නේ channel එකත් subscribe කරලම වීඩියෝ එකේ ඉස්සරහට බලන්න එකතු වෙන්න කියලා. ඉතින් දැන් ඔයා බලන්න මම මේ කියන දේවල් වලින් එකක් හරි ඔයාට ගැලපෙනවද කියලා. එහෙමනම් ඔයාට වීඩියෝ එකේ ඉස්සරහටම බලාගෙන යන්න පුළුවන්. ඉතින් ඔයා මේ වෙලාවේ ඇඳන් ඉන්න ඇඳුමේ පොඩ්ඩක් හරි දුඹුරු පාට, රෝස පාට, නිල් පාට, රතු පාට මේ පාට වලින් පොඩ්ඩක් හරි ඔයාගේ ඇඳුමේ තියෙනවා නම් ඔයාට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ වගේම දැන් ඔයා ඉන්න තැනට ජනේලයක් පේනවා නම් ඔයා ඉන්න තැනට මොන විදිහේ හරි ජනේලයක් ඔයාට පේනවා නම් ඔයාට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේ වෙලාවේ මොකක් හරි පොතක් පේන්න තියෙනවා නම් පොතක් මේ වෙලාවේ පේන්න තියෙනවා නම් ඔයාට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ වෙලාවේ අහස පේන තැනක ඉන්නවා නම් ඒත් ඔයාට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඔයා මේ වීඩියෝ එක බලන දවස ඇතුළත ඔයා සමනලෙක්ව දැක්කනම් ඔයාටත් මේ වීඩියෝ එක ඉස්සරහට බලන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේ වෙලාවේ වතුර පේන්න තියෙනවා නම් වතුර පිරුණු බෝතලයක් හරි වතුර තියෙන වීදුරුවක් හරි එහෙම නැත්නම් වතුර මලක් මාළු ටැංකියක වතුර තියෙන මාළු ටැංකියක් පොඩි පොකුණක් හරි කොහොම හරි විදියකින් ඔයාට මේ වෙලාවේ වතුර පේනවා නම් ඔයාටත් මේ වීඩියෝ එක ඉස්සරහට බලාගෙන යන්න පුළුවන්. ඉතින් මේක තමයි අන්තිම එක. ඔයා මේ වෙලාවේ ඔයා සිල්වර් පාට මොනාම හරි ජුවලරි එකක් මුද්දක් හරි මාලයක් හරි පෙන්ඩන්ට් එකක් හරි කරාඹු දෙකක් හරි බ්‍රේස්ලට් එකක් හරි මොකක්ම හරි සිල්වර් පාට ජුවලරි එකක් දාගෙන ඉන්නවනම් මේ වෙලාවේ ඔයාට මේ වීඩියෝ එක ඉස්සරහට බලන්න පුළුවන්. ඉතින් මං දැන් මේ කියපු කරුණු වලින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් ඔයාට ඉස්සරහට මේ වීඩියෝ එක බලාගෙන යන්න පුළුවන්. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයා ජූලි මාසෙදි ගොඩක් ඔයාගේ හිතේ සතුට ගැන හිතයි. ඔයාගේ හිතට සතුටක් නැති දේවල් වලින් ඔයා ඈත් වෙන්න උත්සාහ කරයි මේ ජූලි මාසෙදි. ඉතින් ඒක ඇත්තටම ගොඩක් හොඳයි. අපි අනිත් අයව සතුටු කරන්න ඉස්සෙල්ලා අපි සතුටින් ඉඳලා ඉන්න ඕනේ. එහෙම වුණේ නැත්නම් අපිට බෑනේ අනිත් අයව සතුටින් තියන්න. ඒක නිසා ඔයා උත්සාහ කරනවා මේ ජූලි මාසෙදි ඔයාගේ හිත සතුටින් තියාගන්න. ඉතින් ඒක ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. ඔයා ඔයාගේ හිතේ සතුට වෙනුවෙන් ඔයා මොකක්ම හරි දෙයක් කරන්න තීරණය කරලා තියෙනවා නම් මේ වෙද්දි ඔයා ඒ දේ කරනවද නැද්ද කියලා හිත හිටියානම් ඔයා ඒ දේ කරන්න පටන් ගන්න. ඇත්තටම දැන් සමහර විට ඔයාට දුකක් දැනුණත් අනාගතයේදී ඔයාට හිතේ මම මේ තීරණය ගත්ත එක කොච්චර හොඳද කියලා. සමහර විට ඔයා නොගැලපෙන බැඳීමක ඉඳගෙන ඔයා හිතනවා නම් මම මේකෙන් ඉවත් වෙනවද නැද්ද කියලා. ඇත්තටම ඔයා ඉවත් එතකොට දැන් ඔයාට ඒකෙන් දුක හිතුණත් පස්සේ ඇත්තටම ඔයා සතුටු වෙයි ඒ ගත්ත තීරණය ගැන. ඒ වගේම ඔයා රැකියාවක ප්‍රශ්නයක් ගැටලුවක් නිසා ඔයා වෙනත් රැකියාවක් තෝරගෙන ඉන්නවා නම් මම මේකෙන් ඉවත් වෙලා මේකට යන්න ඕනි කියලා ඔයාටත් පුළුවන් ඒ තීරණය ගන්න. ඒකිනුත් ඔයාට හොඳ ප්‍රතිඵල ඉස්සරහට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා ඕනම දෙයක් ගැන මේ වගේ හිතලා තියෙනවා නම් මේ වගේ කල්පනා කරලා හොඳට බුද්ධිමත් හිතලා තීරණයක් අරගෙන තියෙනවා නම් ඒ දේ කරනවද නැද්ද කිය හිත ඉන්නවා නම් මොකක් හරි ඔයාගේ හිතට වද දෙන දෙයකින් ඉවත් වෙන්න. ඉතින් ඇත්තටම ඒ දේෙන් ඉවත් වෙන එක ඔයාට ගොඩක් හොඳයි. විශේෂයෙන්ම මට කියන්න ඕනේ ආදරේ සම්බන්ධ ගැටලුවකින් ඔයා දුක් විඳිනවා නම් මේ වෙද්දි ඔයාට නොගැලපෙන බැඳීමක හිර වෙලා දුක් වෙවි කරදරෙන් ඉන්නවා නම් ඇත්තටම මේ දේවල් වලින් ඉවත් වෙන්න පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඔයාට හොඳක් තමයි වෙන්නේ මේ දේවල් වලින් ඉවත් වෙන එකෙන්. මොකද ඊට පස්සේ ඔයාට තේරෙයි ඔයා මේ ගත තීරණය කොච්චර හොඳද කියලා. මොකද ඔයාගේ ජීවිතේට ඔයා බලාපොරොත්තු වෙනා වගේ ආදරයක් ඉක්මනින්ම ලබා ගන්න ඔයාට හැකියාව තියෙනවා. හැබැයි දැන් ඔයා නොගැලපෙන තැනක හිර වෙවි දුක් වෙවි ඉන්නවා නම් ඒ දේවල් වලින් ඔයාට වෙන්නේ තව තවත් ප්‍රශ්න
ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙන එක. ඒක නිසා ආදරේ සම්බන්ධ දේවල් වලදී හොඳ බුද්ධිමත්ව කටයුතු කරන්න, බුද්ධිමත්ව හිතලා වැඩ කරන්න. ඒ වගේම ජූලි මාසෙදී ඔයා හරිම සාධාරණ විදිහට වැඩ කරයි. හැමදේම හරියට බැලන්ස් කරගෙන ඔයාගේ වැඩ කරන්න ගොඩක් උත්සාහ කරයි. ඇත්තට මේක ගොඩක් හොඳයි. ජීවිතේ හැමදේම හරිම බැලන්ස් එකේ කරගෙන යන්න පුළුවන් නම් ඒක අපිට ගොඩක් හොඳ දෙයක්. ඉතින් ඔයාට ජූලි මාසෙදී පුළුවන් වෙයි මේ දේවල් හරිම ලස්සනට බැලන්ස් කරගෙන කරන්න. ඔයාගේ ජීවිතේ ඔයා කරන හැම වැඩකටම ඔයාට උනන්දුවෙන් හැම දෙයක් දිහාම හැම පැත්තක් දිහාම බලලා කරන්න පුළුවන් වෙයි. ඒ වගේම කියන්න ඕනේ ඔයා ගොඩක් තීරණ ගනී. ගොඩක් දේවල් ගැන ඔයාට තීරණ ගන්න සිද්ධ වෙයි. ඔයා මේ ගන්න තීරණ හැම දෙයක්ම හොඳට බුද්ධිමත්ව කල්පනාකාරීව ගන්න ඕනේ. එක පාරක් නෙමෙයි, දෙපාරක් නෙමෙයි, 100 පාරක් හරි හිතලා හරිම තීරණය ගන්න. හරි විදිහට හැම පැත්තක්ම බලලා හැම දෙයකම හරි තීරණ ගන්න උත්සාහ කරන්න. ඒ වගේම ඔයා මොකක් හරි ප්‍රශ්නයක හිටියා නම් මොකක් හරි නඩුවක වගේ ඉන්නවා නම් ඔයා ඒ දේවල් වලින් ඔයාට සාධාරණේ ලැබෙයි. ඔයා සාධාරණ කෙනෙක් නම් ඔයාට හොඳ දෙයක් ඒ දේවල් වලින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සාධාරණ පැත්තට හැමදේම හොඳ විදියට විසඳෙනවා. ඉතින් ඔයා ඇත්තටම වරදක් නොකර කවුරු හරි ඔයාට චෝදනා කරලා තියෙනවා නම් ඒ දේවල් වලින් ඔයාට නිදහස් වෙන්න ලැබෙනවා. ඔයාගේ නිර්දෝෂීභාවය ඔප්පු වෙයි. හැමදේම සාධාරණ විදිහට සිද්ධ වෙයි. ඒ වගේම ජූලි මාසෙදි ගොඩක් ඔයා ලෞකික පැත්තට වැඩිපුර අවධානය දෙයි. ලස්සනට අඳින්න, රස කෑම කන්න, ලස්සන තැන්වල යන්න. මේ දේවල් වලට ඔයා ටිකක් වැඩිපුර උනන්දු වෙයි. ඔයාගේ රූපේ ලස්සනට තියාගන්න, ඔයා ආස දේවල් ගන්න. මේ දේවල් වලට ඔයා ජූලි මාසෙදි ටිකක් වැඩිපුර උනන්දු වෙයි. ඉතින් කියන්න ඕනේ මුදල් පරිහරණය කරද්දී අර පිටිමැස්මෙන් භාවිතා කරන්න. ආස හැමදේම දැක්ක හැම වෙලේම ගන්න යන්න එපා. ඔයා මුදල් පරිහරණය කරද්දී හොඳ කළමනාකාරීත්වයකින් යුතුව ඒ දේවල් හරියට කරන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි කියන්න ඕනේ ජූලි මාසෙදී ඔයා ගැන ටිකක් අනිත් අය පොඩ්ඩක් ඉරිසියා සහගත විදිහට බලයි. සමහර විට ඉතින් එහෙම කරන්නේ එයාලට නැති ඔයා ගාව තියෙන දෙයක් නිසානේ. ඉතින් ඔයාට සතුටු වෙන්න පුළුවන් ඇත්තටම අනිත් අය ඒ වගේ විදිහට ඔයා දිහා බලන එක. මොකද එයාට වඩා ඔයා විශේෂ නිසානේ එයාලා එහෙම කරන්නේ. ඉතින් එහෙම කරයි. ඒ වගේම සමහර විට ඔයාට ඒ වගේ කට්ටියකින් පොඩි ප්‍රශ්න ගැටලු ඇති වෙන්නත් පුළුවන්. එයාලා පොඩි ප්‍රශ්න කරදර බාධක ඔයාගේ ජීවිතයට දාන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගණන් ගන්න නැතුව ඔයාගේ ගමන යන්න. කවුරු මොනවා කිව්වත් කවුරු මොන විදිහට ඔයා දිහා බැලුවත් ඔයා හරිම ලස්සනට ඔයාගේ දේවල් ලස්සනට කරගෙන යන්න. ඒ වගේම කියන්න ඕනේ ඔයා කාට හරි මේ වගේ දේවල් කරනවා නම්, ඔයා කාට හරි ඊර්ෂ්‍යාකම් කරනවා නම්, කාට හරි කරදර කරනවා නම්, කාට හරි කව හරි වටන්න උත්සාහ කරනවා නම් මේ දේවල් කරන්න එපා. ඇත්තටම ඒ දේවල් හරිම නරක දේවල්. ඒ දේවල් වලින් පස්සේ නරක ප්‍රතිඵල අත්විඳින්න වෙන්නේත් ඔයාටමයි. ඒ නිසා ඒ වගේ දේවල් කරන කවුරු හරි ඉන්නවා නම් ඒ දේවල් දැම්මම නවත්තන්න. ඒ වගේම කියන්න ඕනේ අනිත් අය ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න වෙනදට වඩා. මොකද ඔයාට පේනවට වඩා නොපෙනෙන දේවල් තියෙන්න පුළුවන්. ඔයා දකින පැත්තට වඩා වෙනස් පැති තියෙන්න පුළුවන්. ඇත්තටම සමහර විට ඔයා හොඳයි කියලා හිතපු කෙනෙක් ඒ වගේ හොඳ නොවෙන්නත් පුළුවන්. ඔයා නරකයි කියලා හිතපු කෙනෙක් ඔයා හිතපු තරම්ම නරක නොවෙන්නත් පුළුවන්. ඒක නිසා මේ දේවල් වලටත් අවධානය දෙන්න. ඔයා පරිස්සමින් ඔයාගේ ගමන යන්න. කවුරු කරදර බාධක දැම්මත් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න. මොකද වෙන අයට බෑ ඔයාව වටන්න. ඔයාගේ මනස ශක්තිමත් කරගන්න, හිත ශක්තිමත් කරගන්න. ලස්සන ගමනක් ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේ ජූලි මාසෙදී ඔයාට සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. මනස ශක්තිමත් කරගෙන හැම වෙලේම ධනාත්මක විදියට හිටියොත්. ඉතින් මේ දේවල් තමයි මට ඔයාට ජූලි මාස වෙනුවෙන් කියන්න තියෙන්නේ. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. විශ්වය ඔබමයි YouTube නාලිකාවත් එක්ක.